ඉතින් කොහොමද කට්ටියට? ඉතින් අද මම කරන්න යන්නේ මගේ බයික් එකේ තුන්වෙනි සර්විස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් සර්විස් එක කරන්න තමයි මම දැන් යන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු අද දවසේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති 4930යි. ඉතින් 5000 වුණාම තමයි තුන්වෙනි සර්විස් එක කරන්න ඕන. පළවෙනි වැඩේ උනේ ගෙදරින් පිටත් වෙලා ATM එක ගාවට ගිහිල්ලා සල්ලි ගන්න එක. හරි එතනින් පස්සේ රණසිංහ මෝටර්ස් එකෙන් තමයි මම බයික් එක සර්විස් කරන්නේ. මුලින්ම බයික් එක සර්විස් කරන්න බයික් එකට හම්බෙන පොත දීලා එතන එයාලා පොඩි ෆෝම් වගේක් තියෙනවා පුරවනවා. එතනින් පස්සේ බයික් එක ඇතුළට ගන්නවා. ඔබ ලීටර් කීයක් දානවද අයියේ? 1.200 නේ. N160 පදින ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ඉස්සරහා සයිලන්සර් එක මඩ වැදිලා ගුරු පාට වෙන එක. ඒගොල්ලෝ කෙමිකල් එකක් දාලා ඒ සියරම මඩ ටික අයින් කරලා දුන්නා. 1 සහ 2 ෆේස් දෙක ෆ්‍රී. ඉතින් තුන්වෙනි එකේ ඉඳන් අපි මුදල් ගෙවන්න ඕනේ. එතනදී ෆිල්ටරේට ඒ වගේම ඔයිල් වලට සර්විස් charge එකට සල්ලි ටික අපි දෙන්න ඕනේ. ඉතින් අවසානට ෆයිනල් ලුක් එක බයික් එකේ ওই විදිහට තමයි තිබ්බේ. හරි එහෙනම් වීඩියෝ එක බැලුවට ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ සෙට් වෙමු.